කාලය සහ නව පරිච්ඡේදයක ආරම්භම සනිටුහන් කරමින් ගෝල්ෆේස් පිටියේදී සිදු වූ ඒ නොසිතූ හමුවීමෙන් පසු තවත් වසර දෙකක කාලයක් ඉතා නිශ්ශබ්දව ගෙවී ගියේය. කොළඹ අහස වෙනදා මෙන්ම රිදී පැහැයෙන් බැබළුණු අතර නගරයේ කාර්යබහුලත්වය තත්පරයකට හෝ නතර වූයේ නැත. නමුත් හිරණ්‍යාගේ ලෝකය තුල තිබුණේ වෙනස්ම ආකාරයක නිහඬතාවයකි. පුංචි ආරූ දැන් වයස අවුරුදු 7ක, ඉතාමත් බුද්ධිමත් මෙන්ම දඟකාර දැරියකි. ඇය තවමත් Tamanගේ මුළු මහත් ලෝකයම වූ අම්මා සමග ඉතා සතුටින් හා ආදරයෙන් හැදී වැඩුණාය. ඇගේ පාසල් වැඩ කටයුතු, අකුරු කිරීම සහ බාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් හිරණ්‍යා තම උපරිම ශක්තිය හා කාලය කැප කළාය. ඇය සේවය කළ පෞද්ගලික ආයතනයේ ජ්‍යෙෂ්ඨ ගිණුම් නිලධාරිනියක ලෙස උසස් වීමක් ලැබීමටද ඇයට හැකි වූ අතර ආර්ථික වශයෙන් ස්ථාවරත්වයක් ගොඩනගා ගැනීමට ඇය සමත් වූවාය. ඇය දැන් තවදුරටත් අතීතයේ සිටි අසරණ, අහිංසක දැරිය නොවේ. ඇය Tamanගේම දෙපයින් නැගී සිටි ආත්ම අභිමානයෙන් පිරි ශක්තිමත් කාන්තාවකි. නමුත් දෛවය සතු වනුයේ මිනිසුන්ගේ සැලසුම් සියල්ල උඩු යටිකුරු කරන අමුතුම ආකාරයේ රිද්මයකි. අප විසින් සදහටම වසා දැමූ බව සිතන දොරටු, විශ්වය විසින් නැවත වරක් අප ඉදිරියේ විවෘත කරන්නේ අප කිසිසේත්ම බලාපොරොත්තු නොවන මොහොතකය. එදින හිරණ්‍යා සේවය කළ ආයතනයේ ප්‍රධාන මූල්‍ය සහ නීති උපදේශන අංශය සඳහා නව අධ්‍යක්ෂකවරයෙකු පත්ව ආදිනයයි. කාර්යාලයේ සියලුම සේවකයන් නව ප්‍රධානියා පිළිගැනීම සඳහා ප්‍රධාන රැස්වීම් ශාලාවට රැස් වී සිටියහ. හිරණ්‍යාද තම දෛනික ලිපිගුණු කිහිපයක්ද රැගෙන වෙනදා මෙන්ම සාමාන්‍ය පරිදි එහි ගොස් පසුපස අසුනක අසුන් ගත්තාය. ඇගේ සිත තුළ කිසිදු විශේෂ හැඟීමක් හෝ කලබලයක් තිබුණේ නැත. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් නව ප්‍රධානියා හඳුන්වා දෙනු ලැබුවේ මෙරට ප්‍රමුඛතම නීති සමාගමක හවුල්කරුවෙකු වන මේඝ ප්‍රනාන්දු මහත්මයා යනුවෙනි. ඒ හඳුන්වා දීමත් සමග හිරණ්‍යාගේ දැස් අදහාගත නොහැකි ලෙස විශාල විය. ඇගේ දෑතේ තිබූ පෑන පවා බිමට වැටුණි. කළු පැහැති නිල ඇඳුමකින් සැරසී, වඩාත් පරිණත මෙන්ම බැරෑරුම් පෙනුමකින් යුතුව ශාලාවට ඇතුළු වූයේ මේඝය. ඔහුගේ දැස් වහාම නතර වූයේ සභා ගැබේ කෙළවරක සිටි හිරණ්‍යා වෙතය. ඔහුගේ මුහුණේ පුදුමයට වඩා තිබුණේ යම් සහනයක සහ දීර්ඝකාලීන අපේක්ෂාවක සේයාවකි. ඔහු මෙහි පැමිණියේ අහම්බෙන් නොවන බව හිරණ්‍යාට ක්ෂණිකව වැටහුණි. ඔහු ඇය සිටින තැන, ඇය සේවය කරන ආයතනය සොයාගෙනම පැමිණ ඇත. වසර 5ක නිහඬතාවයෙන් පසු, නැවතත් වසර 2ක් පුරා ඔහු ඇයව රහසින් නිරීක්ෂණය කර ඇති බව ඇයට වැටහෙන්නට වැඩි වේලාවක් ගියේ නැත. මේඝගේ පැමිණීම හිරණ්‍යාගේ සාමකාමී ජීවිතය නැවතත් දැඩි කැළඹීමකට ලක් කළේය. ඇය කාර්යාලය තුලදී ඔහු සමග වෘත්තීය මට්ටමින් පමණක් ගනුදෙනු කිරීමට දැඩි ලෙස වග බලා ගත්තාය. ඇය කිසිම විටක ඔහුගේ කාර්යාල කාමරයට තනිවම නොගිය අතර, සියලුම ලිපිගොනු වෙනත් සේවකයෙකු අතපත් කිරීමට වග බලා ගත්තාය. මේඝද ඇයට කිසිදු අපහසුතාවයක් හෝ පීඩනයක් ඇති නොවන පරිදි ඉතාමත් ගෞරවාන්විතව හැසිරුණේය. නමුත් ඔහුගේ දැස් නිරන්තරයෙන්ම ඇය පසුපස හඹා යන බව හිරණ්‍යාට රහසක් නොවිය. ඔහු සෑම රැස්වීමකදීම ඇගේ අදහස්වලට මුල් තැන දුන් අතර, ඇගේ දක්ෂතාව අගය කිරීමටද අමතක නොකළේය. දිනක් සෝපානය තුල වුන් දෙදෙනා පමණක් තනි වූ මොහොතක මේඝ සෙමින් ඇසුවේ Tamanව මේ තරම් මගහරින්නේ ඇයිද කියාය. තමාගෙන් කිසිදු කරදරයක් නොවන බව ඔහු පැවසුවේය. හිරණ්‍යා කෙලින්ම ඔහුගේ දැස් දෙස බැලුවාය. ඇගේ දැස්වල තිබුණේ නොසැලෙන ස්ථාවර බවකි. ඇය පැවසුවේ තමා ඔහුව මග නොහරින බවත්, තමා කරන්නේ රාජකාරිය පමණක් බවත්ය. අතීතයේ කාර්යාලයට අදාළ නොවන බැවින් ඒ සීමාව තබා ගන්නා ලෙස ඇය දැඩිව ප්‍රකාශ කළාය. ඇගේ ඒ ස්ථීර වචන හමුවේ මේඝ නිහඬ විය. ඔහුගේ දැස්වල තිබුණේ මහ වේදනාවකි. කව්‍යයා තමා හැර ගිය පසු, Taman කළ වරදේ බරපතලකම ඔහුට දිනෙන් දින තේරුම් ගොස් තිබුණි. තමා පවුලේ කීර්තිය සහ ධනය වෙනුවෙන් පාවා දුන්නේ තමාගේ මුළු ජීවිතයම බව ඔහු නිරන්තරයෙන්ම වටහාගෙන සිටියේය. දිනක්
කාර්යාලයේ වාර්ෂික ගිණුම් වාර්තා සකස් කිරීම හේතුවෙන් හිරණ්‍යාට සවස් වනතුරු වැඩ කිරීමට සිදුවිය. එදින ඇගේ දියණිය රැඳී සිටි ඩේකෙයාර් එක වෙනදාට වඩා ඉක්මනින් වසා දමන දිනයක් වූ බැවින් ඇයට වෙනත් කිසිදු විකල්පයක් නොතිබූ නිසා පුංචි ආරුව කාර්යාලයට කැඳවා ගැනීමට සිදුවිය. කාර්යාලයේ පසෙක වූ විවේකාගාරයේ පුටුවක් මත ඉඳගෙන ආරු පාට පැන්සල්වලින් චිත්‍ර අඳිමින් සිටියාය. හිරණ්‍යා ලිපිගොනු පරීක්ෂා කරමින් ඉතාමත් කාර්යබහුලව සිටියාය. වැඩ අවසන් වී හිරණ්‍යා තම මේසයෙන් නැගිට විවේකාගාරයේ දෙසට එද්දී ඇය දුටු දසුනෙන් ඇගේ මුළු සිරුරම ගල් ගැසුණි. ඇගේ හෘද ස්පන්දනය මොහොතකට නතර වූවාක් මෙන් දැනුනි. මේඝ ආරෝ අසල බිම දන ගසා වාඩි වී සිටියේය. ඔහු ඉතාමත් ආදරයෙන් සහ විමසිල්ලෙන් ඇය දෙස බලා සිටි අතර ආරෝද කිසිදු බියක් හෝ නන්නාඳුනන හැඟීමක් නැතිව ඔහු සමග සිනාසෙමින් කතා කරමින් සිටියාය. ඔහු ඇගෙන් තනියම කරන්නේ කුමක්දැයි අසද්දී ඇය පැවසුවේ අම්මි එනකම් චිත්‍ර අඳින බවයි. ඇය තමන් ඇඳපු ලස්සන සමනලයා ඔහුට පෙන්වුවේ තමන්ගේ විශාල දෑස්වලින් ඔහු දෙස බලමිනි. ඒ මොහොතේ මේඝගේ මුහුණේ ඇති වූ කම්පනය සහ වෙනස හිරණ්‍යා පැහැදිලිවම දුටුවාය. දැරියගේ වම් ඇසට තරමක් පහළින් වූ ඒ පුංචි, කුරුපුරුදු උපන් ලපය ඔහු දුටුවේය. ඇගේ දැස්, ඇගේ නාසයේ හැඩය, ඇගේ සිනහව, ඒ සියල්ල තමාගේම කුඩා පිටපතක් වැනිය. මේඝගේ දැස් පුදුමයෙන්, අවිශ්වාසයෙන් සහ කඳුලෙන් පිරී ගියේය. වසර දෙකකට පෙර ගෝල්ෆේස් පිටියේදී හිරණ්‍යා පැවසූ වචන ඔහුගේ මතකයට ක්ෂණිකව ගලා ආවේය. ඇය එදා පැවසුවේ තමන්ට ඉස්සර දෙදෙනාම දැකපු හීනවල සිටි කුඩා සුරංගනාවිය වැනි දියණියක් සිටින බවයි. ඔහුට තවදුරටත් තමන්ව පාලනය කරගත නොහැකි විය. ඔහුට සියල්ල වැටහුණි. හිරණ්‍යා විවාහ වී නැත. මේ සිටින්නේ තමාගේම ලේය. හිරණ්‍යා කලබලයෙන් දිව ගොස් ආරූගේ අතින් අල්ලා තමා පිටුපසට කරගත්තාය. ඇගේ මුහුණ පුරා තිබුණේ දැඩි බියක් සහ ආරක්ෂාකාරී හැඟීමකි. ඇය වසර 7ක් පුරා පණමින් රැකගත් රහස අද මෙසේ මේඝ ඉදිරියේ නිරාවරණය වී ඇත. මේඝ සෙමින් බිමින් නැගිට සිටියේය. ඔහුගේ දැස්වලින් කඳුළු කැට කඩා හැලෙන්නට වූ අතර දෑත් යොලන්නට විය. ඔහු හිරණ්‍යාගෙන් ඉල්ලා සිටියේ තමාට තවත් බොරු නොකරන ලෙසයි. තමා මේ ආයතනයට ආවේ ඇයව සොයාගෙන බවත්, ඇගේ පෞද්ගලික ලිපිගොනු පරීක්ෂා කිරීමේදී විවාහක තත්ත්වය අවිවාහක ලෙස තිබීම ගැන කල්පනා කළ බවත් ඔහු පැවසුවේය. නමුත් අද මේ දරුවා දුටු විට ඇගේ උපන් ලපය, රූපය සහ දැස් තුලින් තමාට හැමදේම තේරුණු බව පැවසූ ඔහු මේ තමාගේම දුව නේදයි ඇගෙන් විමසුවේය. කාර්යාලයේ ඒ නිශ්ශබ්ද කුණ තුල මේඝගේ හඬ දෝංකාර දුන්නේය. හිරණ්‍යාගේ දැසින්ද දරාගත නොහැකි කඳුළු වැල් කඩා හැලුණි. තවදුරටත් සත්‍ය සඟවා ගත නොහැකි බවත්, දෛවය විසින් සත්‍ය පසක් කර දී ඇති බවත් ඇයට වැටහුණි. ඇය තම පපුවේ සිර කරගෙන සිටි සියලුම වේදනාවන් එකවරම පිටතට පැමිණියාක් මෙන් ඇයට හැඟුණි. ඇය කඳුළු අතරින් කෑගසමින් පැවසුවේ එය සත්‍යයක් බවයි. එදා ඔහු තමා වෙන්කර පවුලේ තත්ත්වය සහ සල්ලිය වෙනුවෙන් කෞර්යාව බඳින්න යද්දී තමා කුස තුල පණක් වැඩෙන බව දැන සිටි බව ඇය පැවසුවාය. ඔහු පිටුපස හැරී නොබලා යද්දී තමා අසරණව ඇඬූ නමුත් දරුවෙකු නිසා ඔහුව රඳවා ගැනීමට අකමැති වූ බැවින් ඒ බව නොපැවසූ බව ඇය ප්‍රකාශ කළාය. ඔහු තමන්ගේ පවුලේ පහසුව තෝරාගනිද්දී තමා තෝරාගත්තේ ආත්ම ගෞරවය බවත්, මිනිසුන් නින්දා කරද්දී වචනයක් නොකිය ඒ සියල්ල දරාගෙන තනියම මේ දරුවාව මෙලොවට බිහි කළ බවත් ඇය හැඟීම්බරව කියා සිටියාය. හිරණ්‍යාගේ වචන එකින් එක මේඝගේ හදවතට පිහිහැනුම් මෙන් වැදුනි. ඔහු තමා කළ මහ වරදේ බරපතලකම, තමා නිසා මේ අහිංසක ගැහැණිය විඳි දුක් ගැහැට සියල්ල එකම මොහොතකදී වටහා ගත්තේය. පිෂි ඔහු එතැනම හිරණ්‍යා ඉදිරියේ දනින් වැටුණේය. ඔහු තමාගේම හිසට දෑත් තබාගෙන මහත්සේ හඬන්නට විය. වසර 7ක් පුරා තමා නොදැන සිටි, තමා විසින්ම අතහැර දැමූ ආදරයේ උත්තරීතර තිලිනය තමා ඉදිරියේ සිටින බව දැනගත් විට ඔහුගේ පපුව පැලෙන්නට වන්නාක් මෙන් දැනුනි. ඔහු ඇගේ දෙපා අල්ලාගෙන බැගෑපත් වෙමින් කඳුළු සැලුවේය. තමා කළ මහ පවට උපරිම දඬුවම් ලැබී ඇති බවත්,
කාව්‍යා තමා හැර ගියේ සල්ලි නැති නිසා නොව තමාගේ හදවතේ ඇයට ආදරයක් නොතිබුණු නිසා බවත් ඔහු පැවසුවේය. තමා ජීවිතේ වටිනාම දේ පාවලා දුන් නිසා මෙසේ වූ බව පැවසූ ඔහු, තමාට සල්ලි සහ තත්ත්වයේ තිබුණද හිතේ සැනසීම තිබුණේ ඇය ළඟ පමණක් බව පැවසුවේය. තමාට තම දුවට සහ ඇයට ආදරය කරන්නට එකම එක අවස්ථාවක් දෙන ලෙස ඔහු ඇයද සිටියේය. හිරන්‍යා දෙස බලා සිටි පුංචි ආරු, මේඝගේ ඇඩුම දැක බිය නොවූවාය. ඇයට දැනුනේ අමුතුම ලේ බැඳීමකි, පුරුපුරුදු ආරක්ෂිත බවකි. ඇය සෙමින් හිරන්‍යාගේ සාරි පොටෙන් මිදී, මේඝ අසලට ගියාය. ඇය තම කුඩා දෑතින් මේඝගේ තෙත් වූ කම්මුල් ස්පර්ශ කර, ඔහුගේ කඳුළු පිසදමුවාය. ඇය තම අහිංසක හඬින් අංකල්ට කවුරු හරි බැන්නදැයි අසමින් අඩන්න එපා යැයි පැවසුවාය. මේඝ ආරුව තදින් තමන්ගේ පපුවට තුරුල් කරගත්තේය. වසර 7ක් පුරා පියෙකුගේ ආදරය අහිමි වූ දියණියගේ උණුසුම ඔහුගේ හදවත සුවපත් කළේය. ඔහු ඇගේ හිස සහ කුඩා දෑත් සිපගත්තේය. හිරන්‍යාගේ ගල් ගැසී තිබූ හදවත දිය වී ගියේ ඒ දසුනෙනි. මේඝගේ පසුතැවීම අවංක බවත්, ඔහු තවදුරටත් අතීතයේ සිටි උඩගු, ආත්මාර්ථකාමී තරුණයා නොවන බවත් ඇයට වැටහුණි. ආදරය යනු වෛරය, ක්‍රෝධය හෝ පරිගැනීම නොවන වග ඇය තේරුම් ගත්තාය. ඇය නිහඬවම අහස දෙස බලා තමන්ගේ දැස් පිසදමා ගත්තාය. මිනිසෙකුට ජීවිතයේ වැරදීම් සිදුවිය හැක. සමාජයේ බලපෑම්, දෙමාපියන්ගේ බල කිරීම් හමුවේ අසරණ වන මිනිසුන් වැරදි තීරණ ගනිති. නමුත් එම වැරදි අවංකවම වටහාගෙන සැබෑ ලෙසම පසුතැවෙන මිනිසෙකුට සමාව දීම උතුම්ම ගුණාංගයකි. හිරන්‍යා එදා රාත්‍රියේ බොහෝ වේලාවක් නිදි නොලබා කල්පනා කළාය. ඇය තනිවම විඳිදුක් ගැහැට, සමාජයේ මිනිසුන් ඇයට පැවසූ නින්දා අපහාස සියල්ල ඇගේ මතකයට ආවේය. නමුත් ඒ සියල්ලටම වඩා ඇයට වටිනා වූයේ ආරුගේ අනාගතයයි. ආරු පාසලේදී තාත්තා කෙනෙකුගේ රූපය වෙනුවට තමන්ගේ රූපය අඳින විට ඇගේ සිතට දැනුණු වේදනාව හිරන්‍යාට අමතක වී තිබුණේ නැත. ආරුට පියෙකුගේ ආදරය, රැකවරණය අවශ්‍ය බව ඇය දැන සිටියාය. විශේෂින්ම ඒ පියා මේඝම වන විට, ඇයට තවදුරටත් තමන්ගේ පෞද්ගලික වෛරය නිසා ආත්මාර්ථකාමී විය නොහැක. වසුදින මේඝ හිරන්‍යාගේ කුඩා නිවස සොයා පැමිණියේය. ඔහු පැමිණියේ හිස් දෑතින් නොවේ. ආරු වෙනුවෙන් ලස්සන සෙල්ලම් බඩු, වාට පැන්සල් සහ පොත්පත් රාශියක් ඔහු රැගෙන ආවේය. ඔහු පැමිණියේ නීතිඥයෙකු හෝ අධ්‍යක්ෂකවරයෙකු ලෙස නොවේ, තම දියණියගේ ආදරය පතන අසරණ පියෙකු ලෙසය. ඔහු හිරන්‍යාට පැවසුවේ තමා බාරගන්නා ලෙස බල නොකරන බවත්, තමා කළ වරදට ලෙහෙසියෙන් සමාව ලැබිය නොහැකි බව දන්නා බවත්ය. නමුත් තම දුවට පියෙකු වීමට ඉඩ දෙන ලෙසත්, ඇයට මේ ලෝකයේ ඇති හොඳම රැකවරණය සහ අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය බවත් ඔහු යටහත් පහත් ලෙස පැවසුවේය. හිරන්‍යා මේඝ දෙස බලා සෙමින් සිනාසුනාය. ඇගේ මුහුණේ දැන් තිබුණේ සංසුන් බවකි. ඇය පැවසුවේ තමා එකපාරටම පරණ ලෙස ආදරය නොකරන බවත්, සිතේ තුවාල සුව වීමට කාලය අවශ්‍ය බවත්ය. නමුත් තමා ඔහුව ප්‍රතික්ෂේප නොකරන බවත්, ආරු වෙනුවෙන් කාලය ලබා දෙන බවත් ඇය පැවසුවාය. මේඝගේ මුහුණේ සතුටු කඳුළු පිරී ගියේය. ඔහු හිරන්‍යාට නැවත නැවතත් ස්තුති කළේය. එතැන් පටන් සෑම සති අන්තයකම මේඝ ආරුව සහ හිරන්‍යාව කැඳවාගෙන විවිධ ස්ථානවල සංචාරය කිරීමට පුරුදු විය. ඔහු ආරුගේ පාසල් වැඩ කටයුතුවලට උදව් කළේය, ඇය සමග සෙල්ලම් කළේය. ආරු සෙමින් මේඝට දැඩි ලෙස ලං වූවාය. ඇය ඔහුව තාත්ති කියා කැඳවීමට පටන්ගත් දවසේ මේඝ සතුටින් හඬා වැටුනේ හිරන්‍යාගේ දැස්ද තෙත් කරමිනි. මේඝ තමාට සිදු වූ සියල්ල සහ ආරු ගැන ඔහුගේ දෙමාපියන්ට පැවසුවේය. තමන්ට වයස අවුරුදු 7ක මිනිබිරියක් සිටින බවත්, ඇය තමන්ගේම පුතාගේ රූපය ඇති දැරියක් බවත් දැනගත් විට මේඝගේ දෙමාපියන් මහත්සේ කම්පනයට පත් වූහ. තමන්ගේ පටු, හනමිටි අදහස් සහ සමාජ තත්ත්වයන් නිසා තම එකම පුතාගේ, අහිංසක යුවතියකගේ ජීවිත වසර ගණනාවකට අඳුරු බව ඔහු දැඩි ලෙස වටහා ගත්හ. ඔවුන් කළ වැරැද්ද ඔවුන්ට වැටහුණි. දිනක් මේඝගේ මව සහ පියා වයස්ගතව, දුර්වලව හිරන්‍යාගේ කුඩා නිවස සොයා පැමිණියහ.
ඔවුන් පැමිණියේ තම මිනිබිරිය සහ ලේලිය දැකීමේ දැඩි ආශාවෙනි. මේඝගේ මව හිරණ්‍යා ඉදිරියේ දනින් වැටී හැඬුවාය. ඇය පැවසුවේ තමන් සල්ලි සහ බාහිර තත්ත්වයේ දෙස බලා මහ වැරැද්දක් කළ බවයි. හිරණ්‍යා තමන්ගේ පුතාගේ පමණක් නොව පවුලේම ගෞරවය රැක ඇති බවත්, ඇය තනිව විඳි දුක්වලට තමන් වග කියන බවත් පැවසූ ඇය, තමන්ගේ නිවසට පැමිණ වැරදි හදා ගැනීමට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටියාය. හිරණ්‍යා වහාම ඇයව නැගිටුවාය. ඇගේ සිත තුළ කිසිදු වෛරයක් හෝ පළිගැනීමේ චේතනාවක් තිබුණේ නැත. අතීතයේ කටුක මතකයන් සියල්ල ඇය සිතින් සදහටම අතුගා දැමුවාය. ඇය ඔවුන් සැමට අවංකවම සමාව දුන්නාය. ආරෝ තම සීයාව සහ ආච්චිව මහත් ආදරයෙන් වැළඳගත්තාය. ඒ දසුනෙන් මුළු නිවසම සතුටින් පිරී ගියේය. මාස කිහිපයකට පසු සියල්ලන්ගේම ආශිර්වාදය, එකඟතාවය සහ මඟ පෙන්වීම මැද මේඝ සහ හිරණ්‍යාගේ විවාහය ඉතාමත් ලස්සන අයුරින් ව්‍යාපදිංචි කෙරුණා. channel එක එහි subscribe කිසිදු බාහිර ආටෝපයක් හෝ අනවශ්‍ය වියදමක් නොවිය. එහි තිබුණේ වසර ගණනාවකට පසු එකතු වූ සැබෑ ආදරය, ගෞරවය සහ සැනසීම පමණි. වසර කිහිපයකට පසු මහනුවර දළදා මාලිගාව අභියස සුදු වතින් සැරසුණු කුඩා, සන්තෝෂවත් පවුලක් දක්නට ලැබුණි. මාලිගාවේ හේවිසි හඬ පරිසරය පුරා දෝංකාර දෙද්දී, මේඝ සහ හිරණ්‍යා එකිනෙකාගේ අත් තදින් අල්ලාගෙන සිටි අතර, ඔවුන් මැදින් පුංචි අරු දෙදෙනාගේම දෑත් අල්ලාගෙන සිනාසෙමින් සිටියාය. ඔවුන් වසර ගණනාවකට පෙර තනිව පැතූ ප්‍රාර්ථනාවන්, විධි කඳුළුවල ප්‍රතිඵලයක් ලෙස අද එකම පවුලක් ලෙස බුදුන් අභියස ඉටු වී තිබේ. ඔවුන්ගේ මුහුණුවල තිබුණේ කිසිදා නොමැකෙන සැනසීමකි. එදිනම සන්ධ්‍යාවේ ඔවුන් නැවතත් කොළඹ ගොල්ෆේස් වෙරළට පැමිණියහ. එය ඔවුන්ගේ ආදරය උපන්, ඔවුන්ගේ ආදරය වෙනු, සහ ඔවුන් නැවත හමු වූ ඓතිහාසික ස්ථානයයි. හිරු බැසෙන රන්වන් සැඳෑවක, සිත නිවන මුහුදු හුළඟ මැද ඔවුන් තිදෙනා වැල්ලේ බංකුවක් මත වාඩි වී සිටියහ. පුංචි ආරෝ වැල්ලේ දුව පනිමින්, සිනාසෙමින් සෙල්ලම් කරමින් සිටි අතර, මේඝ හිරණ්‍යාගේ උරහිසට අතක් දමා ඇයව තමාට වඩාත් ලං කරගත්තේය. ඔහු ඇගේ දැස් දෙස බලා ඉතාමත් ආදරයෙන් පැවසුවේ අතීතයේ තමන්ට බොහෝසේ රිද වූ නමුත්, ඒ හැමදේම සිදු වූයේ ආදරයේ සැබෑ වටිනාකම වටහා ගැනීමට බවයි. තමා දළදා සමිඳුන් අභියස පොරොන්දු වූ පරිදි අවසන් හුස්ම තෙක් ඔවුන් දෙදෙනාව ඇස් දෙක මෙන් බලාගන්නා බවත්, නැවත කිසිදා තනි නොකරන බවත් ඔහු පැවසුවේය. හිරණ්‍යා සිනාසෙමින් මේඝගේ මුහුණේ වූ ඒ පුංචි උපන් ලපය දෙස බලා සිටියාය. ඉන්පසු ඇය වැල්ලේ සෙල්ලම් කරන, ඒ හා සමානම උපන් ලපයක් ඇති තම ආදරණීය දියණිය ආරූ දෙස බැලුවාය. දැන් ඇගේ සිතේ කිසිදු රිදුමක්, තුවාලයක්, වෛරයක් හෝ හිස්තැනක් නැත. අතීතයේ කඳුළු සදහටම නිම වී, ඔවුන්ගේ ලෝකය සැබවින්ම ආලෝකමත් වී තිබුණි. ජීවිතයේ දරුණුතම කුණාටු, සමාජයේ අපහාස මැද නොසැලී තනිවම සටන් කළ හිරණ්‍යා, අද සැබෑම ජයග්‍රාහී, සන්තෝෂවත් මෙන්ම අභිමානවත් ගැහැණියකි. ප්‍රථම ප්‍රේමය අතීතයේදී තහනම්වද, වර්තමානය සහ අනාගතය විසින් එය ඔවුන්ට සදාකාලික, සුන්දර උරුමයක් කර දී තිබුණි. ඔවුන් තිදෙනා එකිනෙකාට ලං වෙමින්, වැස යන හිරු දෙස බලා අලුත් හෙටක් වෙනුවෙන් සිනාසුනහ. ඔන්න ඔයාලා ඉල්ලපු නිසාම සදාකාලික රහසක් කෙටි කතාවේ දෙවනි කොටස ගෙනාවා. කතාව ගැන කමෙන්ට් කරලා ලයික් කරලා, channel එක subscribe කරලා උදව් කරන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. කලින් කතාවේ link එක මම description එකේ දාන්නම්.